එතනින් එහාට යට මුන්නේ සිදුරු ඇති වෙන්නේ නැහැ. කොහෙත්ම ඒ පිම්පල් එක ලොකුවට මුහුණ පුරා අර ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. නැමෙත වතාවක් අර ස්කින් එක තිබුණ තත්ත්වයටම පත් වෙනවා. දැන් අවුරුදු 25ක් විතර කෙනෙක් පාවිච්චි කරන්න පටන් ගන්නවා කියලා ඒ වෙනකන් එයා කුරුල්ලයි කඩලා තියෙනවා. හැබැයි එතනින් එහාට යා කොච්චර කුරුලෑ කැඩුවත් එතනින් එහාට යාට මුන්නේ සිදුරු ඇති වෙන්නේ නැහැ. අර මුලින් කඩපු කුරුලෑවල සිදුරුත් 50% විතරම නැමෙත වතාවක් අර ස්කින් එක තිබුණ තත්ත්වයටම පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි කුරුලෑ ආවට පස්සේ අපි කියන්නේ අර සැරව ගෙඩි වගේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. යන්තම් අපිට පිම්පල් එකක් එන්න රිදෙනවා වගේ දැනෙනකොට ගෝල්ඩන් ටච් පිම්පල් කියා ගෑවොත් කොහෙත්ම ඒ පිම්පල් එක ලොකුවට මුහුණ පුරා අර ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ අර සැරව කියන දේ හැමතැන මුහුණේ තැන් තැන් වල ගෑවෙන්න පටන් ගත්තට පස්සේ තමයි හැමතැනම මේක ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට පිම්පල්ස් තියෙනවා නම් මම කියන්නේ පුංචි දරුවන්ට ඒ කියන්නේ අවුරුදු 10 12 වෙනකොට මුහුණේ තෙල් තියෙන තත්ත්වයට ඒගොල්ලෝ පත් වෙනකොට මුහුණ දිලිසෙන්න පටන් ගන්නකොට අපේ තියෙනවා ගෝල්ඩන් ටච් එකේ පිම්පල් සෝප් එක. පිම්පල් සෝප් එක ගන්න පුළුවන් නම් අර කින තත්ත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කවදාවත්.